ලංකාව කියලා ගත්තහම ලංකාවේ සුන්දර තැන් කොච්චර මතක් වෙනවද? ඔයාලට අද මේ පෙන්වන්න හදන්නේ ඒ වගේ ලංකාවේ තියෙන හරි ලස්සන තැනක්. හැබැයි මෙතන එච්චර ප්‍රසිද්ධ නැහැ. මොකද මේ තැන තියෙන්නේ ගම් ගොඩකට මැදි වෙලා. මේ අපේ ගමේ තියෙන හරි ලස්සන තැනක්. මම දන්න තරමට මේක බලන ඔයාලාගෙන් වැඩි පිරිසක් මෙතෙන්ට ඇවිල්ලා නැහැ කියලා මට හොඳටම විශ්වාසයි. මේ තමයි අපේ ගමේ තියෙන වෙලේ බෝධිය. මේක තියෙන්නේ වෙල්යායකට මැදි වෙලා හරි මැදකට වෙන්න ගලක් උඩ පිහිටලා. ඉතින් අපි පුංචි කාලේ නම් මෙතෙන්ට හැමදාම වගේ එනවා. හැබැයි දැන් නම් ඒ වෙනවා හරි අඩුයි. එතකොට මේ පුංචි කාලේ මතක් වෙද්දී මේ තැන ඊට වඩා ගොඩාක් වෙනස් විදිහකට තමයි තිබ්බේ. ඒ දවස්වල තිබ්බේ එක බුදු පිළිම වහන්සේ නමක් විතරයි. හැබැයි දැන් නම් ඔයාලට බලන්න පුළුවන් මෙතන කොච්චර වෙනස් වෙලා තියෙනවද කියලා. මෙතෙන්ට එන ගොඩක් අය බෝධි පූජා තියන්න තමයි මේ තැන හදාගෙන තියෙන්නේ. ඉතින් අද නම් මේ වෙද්දි කවුරුත්ම මෙතෙන්ට බෝධි පූජා තියන්න වෙලා නැහැ. හැබැයි අපි දන්න කෙම්මුර දවස් තියෙනවානේ. අන්න ඒ දවස්වලට මෙතන සෑහෙන පිරිසක් ඉන්නවා යාළගේ බෝධි පූජා තියන්න. සාමාන්‍යයෙන් මේ වගේ තැන් ඕනි තරම් ලංකාවේ තියෙනවා. හැබැයි ඒක සංහිඳ. ඒ කියන්නේ දෙවියන් වැඩවසන තැන්. හැබැයි මේ වගේ බෝධියක් අපිට දකින්න හම්බෙන්නේ හරිම කලාතුරකින්. ඒකේ විශේෂත්වය මේ වගේ වෙල්යායක් මැද මේ විදිහට පිහිටලා තියෙන එක ඊටත් වඩා විශේෂත්වයක් වෙනවා කියලා මම නම් හිතනවා.
මේ වගේ තැනක් මේ විදිහට රැකිලා තියෙන්නෙම මේ තැන ගම් ගොඩකට මැදි වුණ හින්දා අර මං කලින් කිව්ව විදිහට මෙතෙන්ටත් එද්දි අපිට ඕනෙම තැනක දකින්න පුළුවන් විදිහේ සාමාන්‍ය කියමන් ටිකක් දකින්න හම්බ වෙනවා. පොලිතින් දාන්න එපා, කඩදාසි දාන්න එපා කියන එක. ඉතින් මේ ගමේ මිනිස්සු සහ මෙතෙන්ට එන ඕනෙම කෙනෙක් ඒ දේවල් අකුරටම පිළිපදින්නත් පුරුදු වෙලා තියෙනවා. ඉතින් ඔයාලටත් දකින්න හම්බෙන්න ඇති මෙතන හරි පිරිසිදුව පිළිවෙලකට තියලා තියෙන විදිය. ඒ අපේ මිනිස්සුන්ගේ හොඳ දේවල් හින්දා. ඔයාලටත් පුළුවන් මේ වගේ ලස්සන තැන්වලට ඇවිල්ලා මේ දේවල් වල ලස්සන සුන්දරත්වය විඳ දරා ගන්න ගමන් ඔයාලටත් පුළුවන් අපේ මේ වෙලේ බෝධියට ඇවිල්ලා වැඳ පුදාගෙන එතන තියෙන ඒ ආශ්චර්යය බලාගෙන කියාගෙන යන්න. ඉතින් අපේ කට්ටිය මේ දේවල් මේ විදිහට රකින්නවා වගේම එන ඔයාලගෙනුත් අපි පුංචි ඉල්ලීමක් විදිහට කරන්නේ මේ දේවල් ඔයාලගේම දේවල් කියලා හිතාගෙන අන වගේ ආරක්ෂා කරගන්න. ඉතින් මේ වගේ අපේ ලංකාවේ තියෙන සැඟවිලා තියෙන හරි ලස්සන දේවල් අපිට දැනගන්න, ඉගෙන ගන්න, රස විඳින්න, විනෝද වෙන්න තියෙන තැන් මොනවද කියලා අපි තවත් වීඩියෝ එකකින් හම්බෙනකල් ඔයාලා හැමෝටම සුබ දවසක් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු.